මොකක්ද කියන්නේ? වාහන රක්ෂණය ඩිජිටල් වෙයි වාහන ලක්ෂ 20කට කිසිදු රක්ෂණයක් නැහැ කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා ඒ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පුටා දක්වමින්. ඔව් දැන් චමීර ඇල්ලදෙනිය මේ වාර්තාව අරගෙන එනවා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරලා තිබෙන වාහන මිලියන 8ක ප්‍රමාණයෙන් වාහන මිලියන 2ක් ඒ කියන්නේ ලක්ෂ 20ක ප්‍රමාණයක් රක්ෂණය කරලා නැහැ කියන එක අනාවරණය වෙලා තිබෙන බව තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් රවින්ද්‍රද මෙල් ප්‍රකාශ කරන්නේ. ඉතින් රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණයට ලක් කිරීමේ ක්‍රියාවලියත් එක්ක මේ කරුණු හෙළි වෙලා තිබෙන බවත් කියවෙනවා. දැන් මේ ශ්‍රී ලංකාවේ මෝටර රථ රක්ෂණ ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් විදියට හඳුන්වා දීලා තියෙන ඩිජිටල් මෝටර රක්ෂණ කාඩ් පත පිළිබඳව මාධ්‍ය වගේම මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මේ සාකච්ඡාවකට එක්වමින් තමයි ඔහු මේ ගැන අනාවරණය කරන්නේ. මෝටර රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනසක් සිදු කරමින් මේ රක්ෂණ සමාගම් 14ක් මගින් මෙතෙක් නිකුත් කරපු මේ ප්ලාස්ටික් කාඩ් පත් වෙනුවට මැයි 1 වෙනිදා ඉඳන් ඩිජිටල් රක්ෂණ කාඩ් පතක් හඳුන්වා දීමට රක්ෂණ නියාමන කොමිෂන් සභාව පියවර අරගෙන තියෙනවා. දැන් මින් වසරකට නිකුත් කරන ප්ලාස්ටික් කාඩ් පත් මිලියන 6ක් පමණ ඉදිරි කර ගැනීමට හැකිවන අතර ඒක විශාල මුදල් ඉදිරියක් වගේම මේ පරිසර හිතකාමී පියවරක් කියන එක තමයි උන් කියන්නේ. ඒත් එක්කම මේ නව ක්‍රමයේ යටතේ වාහනයක රක්ෂණය වළංගුද යන්න වහාම පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට ඩිජිටල් පද්ධතියක් සකස් කරලා දීලා තියෙනවා. එතකොට පාරිභෝගිකයින්ටත් Tamanගේ රක්ෂණය සක්‍රිය මට්ටමේ පවතිනවාද කියලා පෞද්ගලිකවම පරීක්ෂා කරගන්න පුළුවන්. අපේ රටේ ලියාපදිංචි වාහන කලින් කිව්වා වගේම මිලියන 8කින් රක්ෂණය කරලා තියෙන්නේ මිලියන 6යි. ඉතින් මිලියන 2ක වාහන ප්‍රමාණය රක්ෂණය නොකිරීමට බලපාලා තියෙන හේතු මොනවද කියන එකත් මේ වෙනකොට හඳුනාගෙන යමින් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මීට අමතරව මේ පාරිභෝගික සුබසාධනීය පැත්තෙන් තියෙන තෙවන පාර්ශවීය රක්ෂණ යටතේ මාර්ගයේ යන මගියෙකු හෝ බයිසිකල් කරුවෙකු අනතුරටපත් වුණොත් ගෙවන වන්දි මුදල වෙච්ච රුපියල් ලක්ෂ 5 ඉඳන් ඒක රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමටත් කටයුතු කරලා තියෙන බවට තමයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පසුගියදා පැවැත්වපු මේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. දැන් මේ කරන හෙළිදරව්වලදී ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා නේද? ඒ කියන්නේ වාහන ලක්ෂ 20කට කිසිදු රක්ෂණයක් නැහැ. ඒතකොට රක්ෂණයක් නැතුව මේ වාහන මහමග දුවනවද? එහෙමනම් මේවා මෙච්චර කල් අහු වුණාද? අහු නොවුණද? අහු වුණා අහු වෙලා අතෑරලා දැම්මද? කොයි කාලෙද මොනවද කියලා ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා එතන. මේ වගේ වාර්තා වලින් ගොඩක් කරුණු හෙළිදරව් වෙනවා. හැබැයි මේ ඩිජිටල් මේ ක්‍රමවේදය හඳුන්වා දීම හරහා දැන් මම දන්න විදිහට දැන් අර රක්ෂණ කාඩ් පතක් මේ දැන් අපි හිතමුකෝ ගෙනියන්න බැරි වෙනවා කියලා. හැබැයි එතනදී අර මේ ජංගම දුරකථනය භාවිතා කරලා මේක තහවුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයකටත් ගේන්න නියමිතව තිබෙනවා. ඒ නිසා එතනත් පහසුවක් තිබෙනවා. අර දැන් දියුණු වෙන ලෝකයේදී කඩදාසි පුළුවන් තරම් අතේ නැති වෙන්න එපයි නේද? ඒක තමයි ඒක අතකිට හොඳයි. හැබැයි ලක්ෂ 20ක් පාරේ දිව්වේ කොහොමද කියන එක අදාළ වගකියුතු බලධාරීන් හොයලා බැලුවොත් හොඳයි.